ඇත්තටම මට වැරදුනා. ඇත්තට ඔක්කොම අසාර්ථක නෑ සාර්ථකයි. දැන් අර සුනිල් නඳුන්නෙත් එමතුමා ආර්ථික සංසදයට ගිහිල්ලා මගේ වෙලාව දෙන්න ඔබතුමා කියන්නකෝ. ඔක්කොම සාර්ථකයි. මම අහන්නේ ඒක නෙමෙයි දැන් එපා ඔම කියපුවාමත් මෑලා හිතනවා සාර්ථකයි කියලා. ඒ ව්‍යංගයෙන් කියන දේවල් තේරෙන්නේ නැහැ. කෙලින් කියන්න. අසාර්ථකයි තමුන්නාන්සලාගේ සියලු ඇමතිවරු. ඒක තමයි. දැන් ඔබතුමාලා හිතනවා සාර්ථකයි කියලා. දැන් ඔබතුමාලා හිතනද ඔබතුමාලාගේ ඇමතිවරු සාර්ථකයි කියලා? සාර්ථක නිසානේ හරි, එතකොට මහත්තුනේ එහෙමනම්- මේ මම දැන් කරුණු කිව්වේ දැන් ඔබතුමාලට ඔබතුමා මේ වෙනකොට ගෙනාව කර්මාන්ත ප්‍රමාණය කොච්චරද? ජනාධිපතිතුමා මේ වෙනකොට කොච්චර විදේශ සංචිත ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවද? ඒ වගේම ආයෝජන කොච්චර ගෙනල්ලා තියෙනවද? ඒ වගේම එක්ස්පෝර්ට් එකේ කොච්චර ෆොරින් ඩෙවලොප්මන්ට් එකක් ඩිරෙක්ට් තියෙනවද? ඉන්වෙස්ට්මන්ට්ස් ගැන කතා කරනවා නම් 55ක් අලුත් ඒවා. හරිද? දැන් මේගොල්ලන්ගේ බොරු කීමේ සීමාවක් නැහැ. නෑ නෑ අපි දැන් ඕගොල්ලෝ ආසයි අපි ආණ්ඩුපක්ෂයෙන් අපි චතුර අපි ආණ්ඩුපක්ෂයෙන් අහන්න අපි කායින් අහන්නේ. ඔබතුමන්ලට උමනාව තියෙනවා මේ නෑ, ආණ්ඩුව එහෙම අපි අසාර්ථකයි කියන එක චිත්‍රණය කරන්න. නෑ, ඒක මං කියන්නේ මුලින්ම තමයි ඒක රටේ මිනිස්සු කියන්නේ. ඒක තමයි අසාර්ථක විපක්ෂයක් විදියට දැන් කොහේ හරි මොකක් හරි ටීවී එක හරි එල්ලිලා ඉන්න එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ අර පචපැයේ හරි එල්ලිලා ඉන්නවා නම් කරන්න තියෙන්නේ කෑ ගහලා අසාර්ථකයි කියන්නේ. අංක නෑ, දත්ත නෑ, තොරතුරු නෑ, මුකුත් නෑ. හැබැයි රාජ්‍ය ආදායම ඉහළ යන එක, රටේ බදු ආදායම ඉහළ යන එක, අලුතෙන් ආයෝජනය වෙන එක ඒ වගේ අදාළ වගේ වගක් නෑ. කවුද මේ ටිම්බල් එක තමයි පෙරලන්නේ. ටිම්බල් එක තමයි පෙරලන්නේ. ඉතින් ඒ නිසා මම පොඩි එකක් අහන්න දැන් ඔය ඩොලර් මිලියන 607 සෝස් එක කියන්න පුළුවන්ද? සෝස් එක ඔබතුමා කියන්නේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක නේද සෝස් එක. මොනවද ප්‍රොබ්ලම් මොන ආයතන ව්‍යාපෘති එකින් එක ව්‍යාපෘති එකින් එක ගෙනාවේ නෑ මම. නෑ ඒක තමයි මම ගෙනාවේ නෑ ඔබතුමා දෙන්න. දත්ත තොරතුරු සංඛ්‍යාලය එක කතා කරන්න ඕන කිව්වා. BOI ඔව් දැන් 607 ඊළඟ පාර ඔබතුමාට දෙන්නම් ඊළඟ පාර. නැත්නම් ඔබතුමාට මම තැපෑලේ හරි එවන්නම් ඊළඟ පාර. දැන් මම කියන්නේ දැන් ඔබතුමා මං ගෙනාවේ නෑ. ඔබතුමා බොහොම විශ්වාසයෙන් අපිට අපහාස කරා දත්ත තොරතුරු සංඛ්‍යාලය ගැන කතා කරන්න ඕන කියලා. BOI වාර්තාවේ ඕක බොහොම පැහැදිලිව තියෙනවා. හරිද? ඔබතුමාට ඕනනම් මම ශේෂ්ත්‍ර කියන්නම්. නෑ ෂේත්‍ර නෙවෙයි ආපු ෂේත්‍ර නෙවෙයි වෙස්ට් ටර්මිනල් මේ කම්පනි නම් දෝනේ. කම්පනි නම් නෑ මෙතන.